Hi cake lovers. අපි අද බලමුද කිලෝ 2ක වෙඩින් කේක් එකක් මම කොහොමද හැදුවේ කියලා. ඉස්සෙල්ලාම මම බේක් කරගත්තු කේක් ටික ක්‍රම් කෝට් කරලා අරගත්තා. දැන් මේ විදිහට අපිට තියෙන සෙකන්ඩ් ලේයර් එක දාගන්න. කේක් එක මේ විදිහට සෙකන්ඩ් ලේයර් එක දාගෙන නීට් කරගන්න ඕනි. ඊළඟට මම ස්කේපර් එකක් ආධාරයෙන් මේ විදිහට ලස්සනට කේක් එක නීට් කරගත්තා. මේ වැඩේ බොහොම ඉවසීමෙන් කරන්න ඕනි. ඊළඟට මම කේක් එකට පර්ල්ස් ඇඩ් කරලා මේ විදිහට හાર્ට් ටිකක් ඇඩ් කරගත්තා. ඊළඟට තියෙන්නේ මේ රෝස් මල් ටික ලස්සනට කේක් එක ඩෙකොරේට් කරගන්න මේ රෝස් මල් වලින්. ඉතින් මම ඒකට ලස්සන රතු පාට රෝස් මල් ටිකක් ගත්තා. කස්ටමර් කිව්වේ රතු පාට රෝස් මල් ගහන්න කියලා. ඉතින් මම මේ විදිහට රතු පාට රෝස් මල් කේක් එකට ඇඩ් කරගත්තා. මේ කේක් එක ඩමීස් යොදා ගන්න නැතුව සම්පූර්ණයෙන්ම කේක් වලින්ම තමයි හැදුනේ. ඉතින් මේ විදිහට ලස්සනට කොළ දාලා තව චූටි මෙම්මල් එක දාලා කේක් එක ලස්සනට ඩෙකොරේට් කරගත්තා. ඔයාලා වීඩියෝ එක අවසාන වෙනකන් රැඳිලා ඉන්න. කේක් එකේ අවසාන අවුට්පුට් එක කොහොමද කියලා බලා ගන්න. මේ විදිහට තමයි ඒ ලස්සන වෙඩින් කේක් එක මම හදාගත්තේ. වීඩියෝ එකේ ක්වොලිටි එක අඩුයි කියලා මේ වීඩියෝ එක නොබලා ඉන්න එපා ළමයි. ෆෝන් එකක් ගන්නකම් ඉතින් මේ විදිහට තමයි වීඩියෝස් අරන් ඉන්න වෙන්නේ. තවත් වීඩියෝ එකකින් හමු වෙනකන් ඔයාලට සුබ දවසක්.